Boys and girls, අද අපි මේ වීඩියෝෙන් බලමු Free Fire game එකේ Clash Squad match එක ලොකුවටම රෂ් කරන්න යන නැති helping player කෙනෙක්ට set වෙන සුපිරිම skill මොනවද කියලා. හරි ඉතින් එහෙනම් අපි බලමු අද තෝරන් තියෙන skill set එක මොකක්ද කියලා මුලින්ම. ඊට කලින් ඉතින් මතක් කරනවා මම Clash Squad rush player කෙනෙක්ට set වෙන සුපිරිම skill set තුනක් ගැනත් කලින් වීඩියෝ එකේ කතා කරා. ඉතින් මේ වීඩියෝ එකේ link එකත් මම පහළ description එකේ දාලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක බලපු නැති කෙනෙක් ඉන්නවා නම් මේ වීඩියෝ එකත් ගිහලා බලන්න පුළුවන්. හරි ඉතින් අපි දැන් බලමු skill මොනවද කියලා මම තෝරගන්න තියෙන. ඉතින් මම active skill එක විදිහට මුලින්ම තෝරගන්න තියෙන දිමිත්‍රිගේ skill එක. ඊට පස්සේ passive skill එක විදිහට තෝරන් තියෙන්නේ තිවාගේ skill එක. ඊට පස්සේ ඔලිවියාගේ skill එක. ඊට පස්සේ කැපෙල්ලාගේ skill එක. ඉතින් ඒ වගේම තමයි මම මෙතන පෙට්ටි skill එක විදිහට use කරන් තියෙන්නේ රොකීගේ skill එක. ඊට පස්සේ මෙතන අනිත් item එකට තෝරන් තියෙන්නේ bonfire එක. ඉතින් ඇත්තටම මේ bonfire වගේ item Clash Squad rank match වලට ඇත්තටම අවශ්‍ය වෙන්නේ මේවා ගොඩක් ඕනනේ BR rank match වලට. ඒ වුණාට ඉතින් මේක තියෙන නිසා මම දාගත්තා. මොකද මම මේ තෝරන් තියෙන skill set එක සම්පූර්ණයෙන්ම rush කරන්න යන්නේ නැති ප්ලේස් ලට rush කරන්න යන ප්ලේස් වලට help කරන්න හදපු සුපිරිම skill set එකක්. ඉතින් ඒක නිසා මම bonfire එක තෝරගත්තා. ඒ වගේම තමයි ඉතින් මේ skill ගැන අපි වැඩිදුර විස්තර කතා කරමු gameplay එකක් බලන ගමන්ම. හරි ඉතින් අපි දැන් කතා කරමු අපි තෝරගත්ත පළවෙනි skill set එක ගැන. ඉතින් ඊට කලින් මතක් කරනවා channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා වීඩියෝ එකට like එකක් දාගෙන යන්න. ඉතින් මම තෝරගත්ත පළවෙනි active skill එක තමයි දිමිත්‍රගේ skill එක. ඉතින් මේ skill set එක මම තෝරගන්න හේතුව තමයි ගොඩක්ම rush කරන්නේ නැති kills එහෙම දාන්න නැති අනිත් players ලා heal කර support දෙන players ලා තින්නෝනේ. අන්න ඒ වගේ කෙනෙක්ට තමයි මම මේ skill set එක තෝරගත්තේ. ඉතින් දිමිත්‍රගේ skill එකෙන් වෙන්නේ ඒ skill එක press කරපු ගමන් healing zone එකක් හැදෙනවා. ඉතින් ඒ zone එක ඇතුලේ ඉන්න කට්ටියව auto self heal වෙනවා. ඉතින් ඒක නිසා ගොඩක් රෂ් කරන්න නැති ප්ලේ කෙනෙක්ට මේ ස්කිල් එක දාලා ටීම්මේට් ලාව රිවයිව් කරගන්න පුළුවන් ඉක්මනටම. හරි ඉතින් මේ ස්කිල් සෙට් එකේ තියෙන දෙවෙනි ස්කිල් එක මොකක්ද කියලා බැලුවොත් දෙවෙනි ස්කිල් එක තමයි තෙවාගේ ස්කිල් එක. ඉතින් මේ තෙවාගේ ස්කිල් එකෙන් වෙන්නේ අපි කවුරු ටීම්මේට් කෙනෙක්ව හීල් කරනවා නම් අපි normal heal කරනට වැඩිය මාරම වේගෙන් ටීම්මේට් එක හීල් කරගන්න පුළුවන්. ඒ කියන්නේ පොඩිම තප්පර ගානක් ඇතුළත. ඉතින් මේ වගේම තමයි මේ තිවාගේ ස්කිල් එක දාලා තවත් වාසියක් අපිට ගන්න පුළුවන්. අපි ටීම්මේට් කෙනෙක්ව normal heal කරද්දි ඒ ටීම්මේට් 10ක් 20ක් වගේ තමයි හම්බෙන්නේ. ඒ වුණාට මේ තෙවාගේ ස්කිල් එක දාලා අපි ටීම්මේට් එක හීල් කරොත් ඒ ටීම්මේට් එක වැඩිපුර HP හම්බෙනවා. HP 70ක් 80ක් වගේ හම්බෙනවා. ඉතින් ඒක නිසා අපි ටීම්මේට් එක හීල් කරගුවාම එතනට enemy එකක් ආවත් එනිමියට ගහලා කිල් කරගන්න chance එකක් ඉතින් මේ තෙවාගේ ස්කිල් එකෙන් හීල් කරගොත් ගන්න පුළුවන්. ඉතින් මේ ස්කිල් සෙට් එක අපි තුන්වෙනියට කතා කරන ස්කිල් එක තමයි ඔලිවියාගේ ස්කිල් එක. ඉතින් මේ ස්කිල් එකෙන් වෙන්නේ මොකක්ද කියලා බැලුවොත් අපි ටීම්මේට් කෙනෙක්ව හීල් කරද්දි ඒ ටීම්මේට් ගේ HP වැඩි වෙලා හම්බෙන්නේ. ඒ කියන්නේ අපි normal ටීම්මේට් කෙනෙක්ව හීල් කරද්දි HP 20ක් 10ක් වගේ ප්‍රමාණයක් තමයි හම්බෙන්නේ. ඒ වුණාට මේ ඔලිවියාගේ ස්කිල් එක දාගෙන ඉන්න ප්ලේ කෙනෙක් අපිව හීල් කරොත් අපිට HP 70ක් හම්බෙනවා හීල් කරපු ගමන්. ඉතින් මේක ඇත්තටම ලොකු වාසියක් කරන රෂ් කරන ප්ලේ කෙනෙක්ට. ඒක නිසා මේක හෙල්ප් ප්ලේ කෙනෙක් දාගෙන සෙල්ලම් කරන්න ඕන ස්කිල් එකක් වෙනවා. ඉතින් මේ ස්කිල් සෙට් එකේ මම අන්තිමට තෝරගන්න තියෙන ස්කිල් එක තමයි කැපෙල්ලාගේ ස්කිල් එක. ඉතින් කැපෙල්ලාගේ ස්කිල් එකෙන් මොකද වෙන්නේ කියලා බැලුවොත් කැපෙල්ලාගේ ස්කිල් එකෙන් වෙන්නේ අපේ ටීම්මේට් කෙනෙක්ගේ HP අඩු වෙලා නම් ඒ කියන්නේ low health ඉන්නවා නම් ඒ ටීම්මේට් එයාට අපි අපේ ගන් එකෙන් ෆයර් කරොත් අපේ ගන්න එකේ තියෙන බුලට් වලින් එයාව හීල් වෙනවා. ඒ කියන්නේ රෂ් කරන ප්ලේ කෙනෙක් ඉස්සරහට ගිහලා එනිමි එකක් ෆයිට් කර කර ඉද්දි අපිට පුළුවන් ඒ ටීම්මේට් එනිමියට නෙවෙයි ඒ ටීම්මේට් අපේ ගන්න එකෙන් ෆයර් කරලා ටීම්මේට්ව හීල් කරන්න. එතකොට ඒ රෂ් කරන ප්ලේයට ඉක්මනට ඒ කිල් ටික දාලා මැච් එක වින් කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ ස්කිල් සෙට් එක තමයි මම මුලින්ම තෝරගත්තේ හෙල්ප් ප්ලේයර් කෙනෙක්ට. ඉතින් ඒ ස්කිල් සෙට් එකේ පොඩි විශේෂත්වයක් තියෙනවා. ඒ මොකද කිව්වොත් ඉතින් ලොකුවටම කිල් දාන්න යන්නේ නැති ලොකුවටම රෂ් කරන්න යන්නේ නැති ඉතින් ටීම්මේට් ලට හෙල්ප් කරන් ඉන්න ප්ලේයර්ස් ලට තමයි මම ඒ ස්කිල් සෙට් එක ලොකුවටම රෙකමන්ඩ් කරන්නේ. ඒ කියන්නේ රෂ් කරන ප්ලේයර් කෙනෙක්ට පිටිපස්සෙන් නම් බෑකප් එකක් දීලා නොක් වුණ ගමන් ටක් ගාලා ගිහලා හීල් කරලා ඉතින් ඒ වගේ සපෝට් එකක් දෙන ප්ලේයර් කෙනෙක්ට තමයි ඉතින් මම මේ ස්කිල් සෙට් එක රෙකමන්ඩ් කරන්නේ. ඉතින් අපි දැන් බලන්න යමු ඊළඟ ස්කිල් සෙට් එක මොකක්ද කියලා. ඉතින් ඊට කලින් මතක් කරනවා channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා වීඩියෝ එකට like එකක් දාලා නැත්නම් වීඩියෝ එකට like එකක් දාන්න කියලා. ඉතින් අපි දැන් බලමු ස්කිල් සෙට් එක මොකක්ද කියලා. මම මුලින්ම තෝරන් තියෙන active skill එක තමයි clawගේ skill එක. ඊට පස්සේ දෙවෙනි skill එක මොකෝගේ skill එක. ඊට පස්සේ ලුකේටාගේ skill එක. ඊට පස්සේ අන්තිමට නයිටගේ skill එක තමයි මම තෝරගන්න තියෙන්නේ. ඉතින් මේ skill ගැනත් අපි gameplay එකක් බලන ගමන්ම කතා කරමු. ඉතින් අපි දැන් දෙවෙනි skill set එකේ skill ගැන කතා කරමු. ඊට කලින් කියන්න ඕනේ මම පළවෙනියටම කතා කරපු skill set එකේ skill ටික හරියටම set වෙන්නේ ලොකුවටම kill දාන්න යන්නේ නැති rush කරන්න යන්නේ නැති
ප්ලේස්ලා හීල් කරලා IQ ටීම්මේට්ලා හීල් කරලා සපෝට් එකක් දෙන කට්ටියට තමයි. ඉතින් මේ ස්කිල් සෙට් එකකින් මම බලාපොරොත්තු වෙන්නේ එනමි ඉන්න තැන් පෙන්නලා ඒ වගේම තමයි ටැංක් එකක් අරන් දීලා සපෝට් එකක් දෙන්න. ඉතින් අපි දැන් බලමු තෝරන් තියෙන ස්කිල් මොනවද කියලා. ඉතින් මම මුලින්ම තෝරන් තියෙන ඇක්ටිව් ස්කිල් එක විදිහට ක්ලෝගේ ස්කිල් එක. ඉතින් ක්ලෝගේ ස්කිල් එක වෙන්නේ ඒ ස්කිල් එක ඇක්ටිව් කරපු ගමන් මැප් එකේ අපිට එනමි ඉන්න තැන් පෙන්නනවා. ඒ කියන්නේ යම්කිසි කවයක් ඇතුළත අපි ඉන්න තැන ඉඳන් යම්කිසි කවයක් ඇතුළත එනමි ඉන්න තැන් මැප් එකේ රතු පාටින් පෙන්නනවා. ඉතින් එතකොට මේක රෂ් කරන ප්ලේස් වලට ලොකු වාසියක් වෙනවා. මොකද එනමි ඉන්න තැන් පෙන්නන නිසා ඒගොල්ලන්ට ඉක්මනට ගිහලා එනමි ටික කිල් කරන්න පුළුවන්. ඉතින් මේ ස්කිල් සෙට් එකේ මම දෙවෙනියට තෝරන් තියෙන ස්කිල් එක තමයි මොකෝගේ ස්කිල් එක. ඉතින් මොකෝගේ ස්කිල් එකෙන් වෙන්නේ අපි එනමියට පොඩි හරි ඩැමේජ් එකක් කරොත් ඒ එනමිය ඉන්න තැන අපිට පෙන්නනවා. ඒ කියන්නේ එනමියගේ ඔලුවට උඩින් ත්‍රිකෝණයක් වගේ එකකින් අපිට එනමිය ඉන්න තැන පෙන්නනවා. ඉතින් එතකොට අපේ රෂ් කරන ටීම්මේට්ලට පුළුවන් ඉක්මනට එනමිය ඉන්න තැනට ගිහිල්ලා කිල් කරන්න. ඉතින් මම තුන්වෙනියට තෝරගත්ත ස්කිල් එක තමයි ලොකේටර්ගේ ස්කිල් එක. ඉතින් මේ ස්කිල් එකෙන් මම ලොකුවටම බලාපොරොත්තු වෙන්නේ ටැංකින් විදිහට යූස් කරන්න. ඉතින් ටැංක් කරලා ඉක්මනට අපේ රෂ් කරන ටීම්මේට්ලට කිල් ටික දාලා දෙන එක තමයි ගොඩක් වෙලාවට මේ ස්කිල් එක පාවිච්චි කරන්නේ. ඉතින් මේ ස්කිල් එකෙන් වෙන්නේ මොකද්ද කියලා බැලුවොත් අපි කිල් දෙකක් දැම්මම පස්සේ අපේ HP 50ක් වැඩි වෙනවා. ඉතින් එතකොට අපිට ඉක්මනට රෂ් කරන ප්ලේයර්ස්ලා ඉන්න තැන් වලට ගිහිල්ලා ඒගොල්ලන් ඩැමේජ් දෙද්දී ඒ ඩැමේජ් එක ටැංක් කරලා කිල් එක දාගන්න සපෝට් එකක් දෙන්න පුළුවන්. ඉතින් මේ දෙවෙනි ස්කිල් සෙට් එකේ අන්තිම ස්කිල් එක විදිහට මම තෝරගත්තේ නයිර්ගේ ස්කිල් එක. ඉතින් මේ නයිර්ගේ ස්කිල් එකෙන් වෙන්නේ මොකද්ද කියලා බැලුවොත් ඒකෙන් වෙන්නේ අපි බෝල් එකක් ගෙවුවට පස්සේ අපේ HP හීල් වෙනවා. ඉතින් මේකෙන් වාසියක් ගන්න පුළුවන් අපේ රෂ් කරන ප්ලේ කෙනෙක් ඉස්සරහට ගිහිල්ලා නොක් වෙලා වගේ ඉන්නවනම් එයාගේ ඉස්සරහට බෝල් එකක් ගහලා එයාව හීල් කරන්න පුළුවන්. එතකොට ඒ බෝල් එකේ තියෙන පවර් එකනොත් එයාව පොඩ්ඩක් හීල් වෙනවා. ඉතින් මේ ස්කිල් එක නිසා මම නයිර්ගේ ස්කිල් එකත් රෙකමන්ඩ් කරනවා මේ වගේ ප්ලේ කෙනෙක්ට දාගෙන ප්ලේ කරලා බලන්න කියලා. ඔන්න ඉතින් එහෙනම් අපි වීඩියෝ එකේ අන්තිම හරියටත් ආවා. ඉතින් අන්තිම ස්කිල් සෙට් එක බලන්න කලින් මතක් කරනවා channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා වීඩියෝ එකට like එකක් දාන්න නැත්නම් වීඩියෝ එකට like එකක් දාගෙන යන්න. ඉතින් අපි බලමු මේ අන්තිම ස්කිල් සෙට් එකත් මොකක්ද කියලා. ඉතින් මම මුලින්ම තෝරන් තියෙන ඇක්ටිව් ස්කිල් එක තමයි සේන්ගේ ස්කිල් එක. ඊට පස්සේ මොකෝගේ ස්කිල් එක. ඊට පස්සේ ලුකේටාගේ ස්කිල් එක. ඊට පස්සේ අන්තිම ස්කිල් එක විතර කැපෙලාගේ ස්කිල් එක තමයි යූස් කරලා තියෙන්නේ. ඉතින් අපි දැන් බලමු මේ ස්කිල් එකේ මොකක්ද වෙන්නේ කියලා. හරි ඉතින් අපි මේ ස්කිල් සෙට් එකෙත් මුලින්ම කතා කරමු ඇක්ටිව් ස්කිල් එක ගැන. ඉතින් මම ඇක්ටිව් ස්කිල් එක විතර මෙතන පාවිච්චි කරලා තියෙන්නේ සේන්ගේ ස්කිල් එක. ඉතින් මේ සේන්ගේ ස්කිල් එකෙන් වෙන්නේ අපි මේ ස්කිල් එක ප්‍රෙස් කරාට පස්සේ අපිට අමතර HP 120ක් හම්බ වෙනවා. ඒ කියන්නේ එක හම්බෙන්නේ නිල් පාට අර පොයින්ට් තියෙන ඒ පොයින්ට් වගේ. එතකොට අපේ සම්පූර්ණ HP 320ක් වෙනවා. ඉතින් එතකොට අපිට පුළුවන් රෂ් කරන ප්ලේ කෙනෙක් ගිහිල්ලා එයාට වෙන ඩැමේජ් එක ටැංක් කරලා ඒක එයාට වෙන ඩැමේජ් ටික අපි වද්දගෙන එයාට කිල් එක දාලා ඉක්මනට මැච් එක වින් කරගන්න සපෝට් එකක් දෙන්න. ඉතින් මම මේ අන්තිම ස්කිල් සෙට් එකේ දෙවෙනි ස්කිල් එක විදිහට යූස් කරන් තියෙන්නේ මොකෝගේ ස්කිල් එකමයි. ඉතින් මේ මොකෝගේ ස්කිල් එකෙන් මොකද වෙන්නේ කියලා මම කලිනුත් කිව්වා. ඉතින් මොකෝගේ ස්කිල් එකෙන් වෙන්නේ අපි කවුරු හරි ප්ලේ කෙනෙක්ට මොකක් හරි ඩැමේජ් එකක් දුන්නොත් ඒ එනමිය ඉන්න තැන අපිට ත්‍රිකෝණයක් වගේකින් පෙන්නනවා. ඉතින් එතකොට අපිට පුළුවන් රෂ් කරන ප්ලේ කෙනෙක් එක්ක ගිහිල්ලා එනිමිය ඉන්න තැනට පැනලා මේ සේන්ගේ ස්කිල් එකයි මම කියන අනිත් ස්කිල් එක පාවිච්චි කරලා ටැංක් කරලා සපෝට් එකක් දෙන්න යාට. ඉතින් මම මෙතනදී පාවිච්චි කරන් තියෙන තුන්වෙනි ස්කිල් එක තමයි ලුකේටාගේ ස්කිල් එක. ඉතින් ලුකේටාගේ ස්කිල් එකෙන් වෙන්නේ අපි කිල් දෙකක් දාලා තිබ්බොත් අපේ HP 50ක් වැඩි වෙනවා. ඉතින් එතකොට අපිට පුළුවන් රෂ් කරන ප්ලේ කෙනෙක් එක්ක ගිහිල්ලා අර මම කලින් කිව්වා වගේ එයාට වෙන ඩැමේජ් ටික අපි ටැංක් කරලා සපෝට් එකක් දෙන්නේ ප්ලේයට කිල් ටික දාගන්න. ඉතින් අද වීඩියෝ එකේ අන්තිම ස්කිල් එක විදිහට මම තෝරගෙන තියෙන කැපෙල්ලාගේ ස්කිල් එක. ඉතින් කැපෙල්ලාගේ ස්කිල් එකෙන් වෙන්නේ අපේ ටීම්මේට් කෙනෙක්ට ඩැමේජ් වෙලා තියෙනවා නම් ඒ කිව්වේ යාගේ හෙල්ත් එක අඩු වෙලා තියෙනවා නම් අපිට පුළුවන් කැපෙල්ලාගේ ස්කිල් එකෙන් ඒ ටීම්මේට්ට ෆයර් කරලා ඒ ටීම්මේට්ගේ HP ආයමත් හීල් කරලා දෙන්න. ඉතින් එතකොට මේකෙන් අපි ලොකු වාසියක් ගන්න පුළුවන් රෂ් කරන ප්ලේ කෙනෙක් මොකක් හරි දුර ඇටැක් එකක ඉන්නවා නම් අපිට පුළුවන් ඔය ටීම්මේට්ට ෆයර් කරලා ඒ ටීම්මේට්ගේ අඩු වෙන HP ආයමත් හීල් කරලා දෙන්න. එතකොට ඒ ටීම්මේට්ට පුළුවන් ඉක්මනට කිල් එක දාන්න සහ මැච් එක ඉක්මනට වින් කරලා දෙන්න අපිට. ඉතින් ඔය ස්කිල් සෙට් එක තමයි අද වීඩියෝ එකෙන් මම ගෙනාවේ. ඉතින් මේ වීඩියෝ එක ලොකුටම වැදගත් වෙන්නේ ඇටැක් මෝඩ් එකට බහින්නේ නැතුව රෂ් කරන්නේ නැතුව රෂ් කරන ප්ලේයර්ස්ලාව හීල් කර කර ඒගොල්ලන්ට ටැංක් වෙලා සපෝට් එකක් දීගෙන රෑන්ක් අප් කරන ප්ලේයර්ස්ලාට තමයි. ඉතින් අද වීඩියෝ එකේ තියෙන ස්කිල් වලින් ඔයාලට මොකක් හරි ප්‍රයෝජනක් වෙයි. මේ ස්කිල් දාන්න මම ප්ලේ කරලා බලන්න ඕන කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම තමයි වීඩියෝ එක ගැන මොකද හිතන්නේ කියලා කමෙන්ට් එකකුත් දාලා channel එක subscribe කරගෙන යන්න. ඒ වගේම තමයි ඔයගලන්ට ඉස්සරහට ඕනේ මොන වගේ වීඩියෝද කියලා කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යයෙන්ම මම මේ වීඩියෝත් ඉස්සරහට ඔයගලන්ට අරගෙන එන්න. එහෙනම් ඉතින් තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු.